අද මම ඔයාලට ටැටු එකක් කරන විදිය ගන්නන්නේ නැහැ. අද මම ඔයාලට උගන්වන්නේ ටැටු ඉන්ඩස්ට්‍රි එක ඇතුළට එන්න කලින් දැනගත යුතු ඇත්ත. Facebook එකේ පේන ලස්සන ස්ටුඩියෝ, Instagram එකේ පේන ලක්ෂරි ෆොටෝස්, client ගේ ස්මයිල් එක තමයි හැමෝම දකින්නේ. හැබැයි ඊට පස්සේ තියෙන ජීවිතේ කවුරුත් පෙන්වන්නේ නැහැ. ටැටු ආටිස්ට් කෙනෙක් වෙන ටැටු ගහන්න දන්න එක විතර ප්‍රමාණවත් මදි කියලා මම කලින් වීඩියෝස් වලත් කිව්වා. Drawing, customer service, sales, marketing, photography, video editing, hygiene, ඒ වගේම stylization, accounting, time management මේ හැම එකක්ම ටික ටික ඉගෙන ගන්න වෙනවා. ටැටු ආටිස්ට් කියන්නේ ආටිස්ට්, businessman, content creator. social media බොරු කියනවා. අද ටැටු එකක්, ඊට ටැටු එකක්, ඊළඟ දවසේ ටැටු එකක්. ඔබ හිතනවා මූට හැමදාම clients ලා ඉන්නවා කියලා. නැහැ. ඇතැම් ආටිස්ට්ලාට සතියට එක client කෙනෙක් විතරයි. සමහර දවස්වලට කිසිම booking එකක් නැහැ. හැබැයි social media එකේ යාලා busy වගේ පේනවා. ලෝකේ ඉන්න හොඳම ආටිස්ට්ලා අතරින් බොහෝ දෙනෙක් business කරන්න දන්නේ නැහැ. marketing කරන්න දන්නේ නැහැ. client maintain කරන්න දන්නේ නැහැ. ඒ නිසා දක්ෂතාවයෙන් අඩු ආටිස්ට් කෙනෙක් හොඳ business mindset එකක් නිසා වැඩියෙන් සල්ලි හොයනවා. ටැටු ආටිස්ට් කෙනෙක්ගේ ජීවිතේ ලේසි නෑ. පැය 6ක් 8ක් 10ක් එකම පොසිෂන් එකේ ඉඳන් වැඩ කරනවා. back එක, neck එක, hand pain එක, mental stress එක මේව තමයි reality එක. මේ job එක ලස්සනයි. හැබැයි ලේසි නෑ. clients ලා හැමෝම එක වගේ නෑ. price අඩු කරනවා. අවසාන මොහොතේ appointment cancel කරනවා. ටැටු එක හොඳට heal නොවුනත් ආටිස්ට් දොස් කියනවා. ප්‍රොෆෙෂනල් ටැටු ආටිස්ට් කෙනෙක් වුණාම පස්සේ මේ හැමදේම ඉගෙන ඉන්න ඕනේ. ටැටු ඉන්ඩස්ට්‍රි එකේ ඊගෝ එකට වඩා learning වැදගත්. ඔබ ටැටු ආටිස්ට් කෙනෙක් වෙනවා නම් ink වලට ආදරය කරන්න. money වලට විතරක් ආදරය කරන්න එපා. skill එක build කරන්න. character එක build කරන්න. reputation එක build කරන්න. trust එක build කරන්න. මේ ටික build වුණ දවසට money එක බොහෝ හොයාගෙන එනවා. නැවතත් මේ වගේ වටිනා weekly lesson එකකින් හැම වෙලෙම කිල්ලෙන්න ජය වේවා.